ආයුබෝවන්. අද මම කතා කරන්නේ නවදිවිසුව සත්කාර සේවාව ගැන. ඔබ දැනටමත් මේ සේවාව ගැන අහලා තියෙනවා සහ ගොඩක් දෙනෙක් මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඔබ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියතුමිය විසින් ඔබ විවාහපත් වූ අලුතම ඔබ සඳහා දෙන මුල්ම සේවාව තමයි මේ නවදිවිසුව සත්කාර සේවය. ඔබ දැන් කල්පනා කරනවා ඇති මොනවද මේ නවදිවිසුව සත්කාර සේවාවෙන් අපිට ලැබෙන්නේ කියලා. හොඳයි. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේකෙදි නවක විවාහපත් යුවලක් විදිහට ඔබගේ විවාහ ජීවිතය තුළ ඇතිවිය හැකි ඔබට අවශ්‍ය වෙන ලිංගිකත්වය, ඒ වගේම ප්‍රජනන සෞඛ්‍ය, ඒ වගේම පෝෂණය පිළිබඳ දැනුම නංවාලීම තමයි අපේ මූලික අරමුණ. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ වඩාත් ආරක්ෂිත මාතෘත්වයක් වෙනුවෙන් ඔබව සූදානම් කිරීම. ඉතින් ඒ වගේම තමයි දැන් කල්පනා කරනවා ඇති ඔබ විවාහපත් වූ පසු පමණද මේ සේවාව ලබා ගන්න පුළුවන් කියලා. නෑ. ඔබ දෙදෙනා යම් හේතුවක් මත එකට ජීවත් වෙනවා නම් එවැනි අයටත් මෙම සේවාව මුල් අවස්ථාවේදීම ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා මේකෙදී ඔබට සැසි පැවැත්වෙනවා. ඔබගේ ගමේ තියෙන MOH කාර්යාලය මගින් වෛද්‍යවරයෙකු විසින් එහි සිටින වෛද්‍යවරයා විසින් මෙම සැසි පවත්වනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය උපදේශන සේවා, ඒ වගේම ඔබගේ රෝගී තත්ත්ව හඳුනා ගැනීම, මේ ආකාරයේ සේවාවන් රැසක් ඔබට මුල් අවස්ථාවේදීම ලබා ගන්න පුළුවන්. ඇයි අපි මෙහෙම කලින්ම මේ ඔබව මේ සේවාව සඳහා යොමු කරගන්නේ? ඔබ දන්නවා වර්තමානයේදී බොහෝ විට නිදන්ගත රෝගී තත්ත්ව වැඩි. ඒ අතර විශේෂයෙන්ම හෘද රෝග තත්ත්ව, ඒ වගේම නීරක්තිය, අතිරුධර පීඩනය, එතකොට අනතුරුදායක ගබ්සා වීම අද බහුලව සිදු වෙනවා. ඒ වගේම තමයි අක්මාරෝගී තත්ත්ව. මේ ආකාරයේ රෝගී තත්ත්ව ගණනාවක් ඔබ විවාහ වීමට පෙර සිටම ඔබට තිබෙන්නට පුළුවන්. ඉතින් මෙහෙම රෝගී තත්ත්වය යටතේ කාන්තාවක් ගර්භණී වීම තුලින් ඔබට ඔබගේ ගර්භණී භාවයේ අනාරක්ෂිත භාවයක් වගේම සහ ඔබගේ දරුවාට සිදුවේ හැකි අහිතකර තත්ත්ව වැඩි. ඉතින් මේ දේවල් වළක්ව ගන්න අපි කල්තියා මේ දේවල් හඳුනා ගන්න එක ගොඩක් වටිනවා. අපි මෙන්න මේ කාරණා නිසා තමයි ඔබ විවාහ වූ අලුතම සහ ඔබ දෙදෙනා එකට ජීවත් වීමට පටන් ගන්න අවස්ථාවේදීම ඔබව මෙම නවදිවිසුව සත්කාර සේවාව වෙත යොමු කරගන්නේ. ඉතින් ඔබට දැන් යම්කිසි පැහැදිලි භාවයක් ඇති ඇයි මේ සේවාව අපිට ලබා දෙන්නේ කියන එකනේ. ඉතින් මම ඔබට ඉල්ලා සිටිනවා සහ යෝජනා කරනවා හැකි සෑම අවස්ථාවකම මෙම නවදිවිසුව සත්කාර සේවාව වෙත යොමු වෙන්න. ස්තුතියි.